හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ගෙනාවේ බබාට හදපු රෙසිපි එකක්. මේක මිනි pancake රෙසිපි එකක්. ඉතින් මම පෙන්නන්නම් මේක කොහොමද හදාගන්නේ කියලා. මේකට අපිට බිත්තර එකක් අවශ්‍ය වෙනවා. මුලින්ම බිත්තරේ මේ වගේ බෝල් එකකට දාලා හොඳට වික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට සීනි මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. සීනි පුළුවන් තරම් අඩුවෙන් එකතු කරගන්න. සීනි ටිකත් හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ අපි මේකට පාන් පිටි දාගන්නවා. පාන් පිටි කප් 4න් එකක් තමයි මම දාගත්තේ. ඊට පස්සේ මේකට බේකින් පවුඩර් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මික්ස් කරගෙන අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් පොල් කිරි උනත් එකතු කරගන්න පුළුවන්. මම කිරි එකතු කරගන්න ප්‍රමාණයක් පෙන්වන්නේ නැහැ. මම අවශ්‍ය පදම ඔයාලට පෙන්වන්නම්. මෙන්න මේ වගේ උකු බැටර් එකක් තමයි අපි හදාගන්න ඕනේ. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් කෑල්ලක් මේ වගේ දාගෙන මේ බටර් එක හොඳට මෙල්ට් වුණාම පෑන් එක පුරා ගා ගන්න ඕනේ. ලිපේ හීට් එක පුළුවන් තරම් අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එක මෙන්න මේ වගේ හැන්දකින් පොඩ දාගන්න ඕනේ. ඔයාලට කැමති සයිස් එකකට මේ පැන්කේක් එක හදාගන්න පුළුවන්. මම මිනි පැන්කේක් හදන නිසා ගොඩක් චූටියට මෙන්න මේ වගේ ගානට තමයි මේ මිශ්‍රණය දාගත්තේ. ඊට පස්සේ මේක වහන්න අවශ්‍යත් නැහැ. මොකද චූටි නිසා ඉක්මනට තැම්බෙනවා ඇතුළ. මේ වගේ උඩ පැත්ත තැම්බිලා පේනකොට ඔයාලට අනිත් පැත්ත හරව ගන්න පුළුවන් මේක. ඉතින් මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්ත මිනි පැන්කේක් ටික. මගේ බබා ගොඩක් ආස වුණා මේකට. මේක හරිම රසයි, අපිට උනත් කන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා try කරලා බලන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකනුත් අයිඩියා එකක් ගන්න ඇති කියලා. thank you ඔයාලට මේ වීඩියෝ එක බැලුවට. නැවතත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.